මුක නෑ වගේ. මේ තොපේ බල්ලෝ ගලාගෙන යව්වේ. නැත්තම් තොපිට නඩු දානවා. අම්මට හුම්මාන යන බල්ලෝ නේ මෙහෙ ඉන්නකෝ. පුකත් කෑවා. බලන්න අහුනම්ම මම කලක කහනවා. මොකද මහත්තයා ගෑ ගන්නන්නේ? ආවනේ මම එහා පැත්තේ ගෙදර බල්ලා. ගෝවියෙක් නෙමෙයි ආකෝ එහා පැත්තේ ගෙදර බල්ලා කෑවා. මං එනවා දැකලා උන් බල්ලා ඇරියානේ. උකේ කෑල්ලක් නෑ. මගේ මස් කෙන්දේ ගාලක් අද්දටද පත් කරන්නේ? අයියෝ ඒ මල් කෙන්ද මොනවද බන් තියෙන්නේ මගේ ඉතුරු සත්ත පතඹර දෙන්නේ යෝග මේවා කරගන්න. මස් තියන්නේ නෑ. කෑවා කෑමකු. පුකේ බද්ද කරගන්න දෙන්නද ගාලා? ඕකේ. එහෙනම් තමයි මහත්තයා ඔවුන් ගමේ හැම මිනිහෙකුටම ණයයි. ඔවුන් ණයකාරයෙක් කිසලවත් බල්ල අරින්න ඇති කන්න. බල්ලොඩි කොහොම බල් වැඩ කරනවද බා? ඔවුන් ගමේ හැම මිනිහෙකුටම ණයයි. ඒ වගේ මිනිස්සු උඩ ගන්න එන්න. උකනම් ඉවරයි ඉතින් කමන්නේ. මොකටද මහත්තයා ආවේ? මම මේ අද ආවෙන් පොකොල්ලෝ මේ අපි හෙව්වොත් අපි කන සංගමේ හාද මේ දැන් පොඩි ප්‍රොජෙක්ට් එකක් යනවා මේ මොකද්ද හිංගමනේට වෙද්ලා ඉන්න මිනිස්සු කියන්නේ පවුල් 10ක් එකතු කරගෙන අපි පොඩි මේ ආධාරයක් දෙනවා. ඔයාලගේ ලොකු කවුරුත් නැද්ද ගෙදර? මහත්තයා හරිම ගෙදරට ඇවිල්ලා තියෙන්නේ මහත්තයා. අපිත් මේ ආධාරයක් වෙනවා හිටියේ ගෙදර. ඒක තමයි. ඉඳ ගන්නවා. කබා ඉඳ ගන්න බෑ පුතේ පුක. බල්ලා කාලද? කොල්ලෝ මේ කුඩින් කකුල තියාගත්ත සමන් නැහනේ. උඹට අම්මා තාත්තගෙන් නැද්ද? අම්මයි තාත්තයි හවසට මේ බෝධි පූජාවට මේ වැවට ගියා මල් නෙළුම් මල් කඩාගෙන. ඒකත් එහෙමද? කොට්ටයක්වත් ගෙනල්ලා දෙන්නේ නැහැ මහත්තයා. කොට්ට මොකටද ඕනේ? කොට්ට මහත්තයා ආලා තියෙන්නේ. ඊ මොකෙද්ද මේ වටවලයා? අම්මේ මේ වටවලයක් ඉන්නවනේ කොහොම හැම ගෙදරකම ඉන්නවා මොකෙක් හරි වටවලයක්. මම යන්න කැමති නැත් ඒකනේ කොල්ලෝ ඉන්න ගෙවල් වලට. ඌ ඒකේ වැඩක් නැහැ. උඹේ නම මොකක්ද? ඉන්නේ නාට්ටාන වෙන්නේ කියන්නේ මොකද මල්ලි නගර සභාව බෙලේ දාගෙනද? ඒක අල්ගොර නෙවෙයි ඉන්නේ. උන්ට කාරකට එක්කම වැඩිලා. මට යන්න ආයා. යන්න කියන්නේ. ආ. අයියම. ඔයි. අද ඉවරයි. ඔව්. ඉස්සද බං ඕ කියකෝ. අම්මා තා උසාද ඔකට හුජ්ජන්නේ හුජ්ජ. බලක හුජ්ජ. යමන් බලන්න ඔබේ වැඩ. යමන් කොහඹ හුජ්ජ යන්නේ. පුළුවන් එතරද? වරක යන්න. හිටපන්. අර ඉන්නේ අදත් බීලාද කොහෙද? හිටකෝ අද හොඳ වැඩේ කරන්න මේකට. Keri kok නම් බලන්න ගෙත්තන් කියලා මේක ගෙතන බාමස කන්තලිත් පස්සේ ගෙදර යම ගෙදර පලයන් ගෙදර ඔබ පලයන් ගෙදර එන්න පා උඹ ආයේ මේකත් එක්ක බීලා ඉතින් බලාගෙනයි මම තෝපේ රැස් බලන්න ආ කොහම අයියනවා යන්න සෞදාරය ඇවිල්ලා ඉන්නේ. ගන්නේද කොහෙද ඇවිල්ලා තියෙන්නේ? යන්නකො සම්සේ යනවා ගෙට අහම ගෙලින් යනවා. හැබැයි මම නැද්ද කොහෙද? මල් නැද්ද ඇවිල්ලා ගියේ. මේ තෝරේ පාතන මොකක් කරලා ලෙඩක් වෙනවා. තල්ලි නම් දෙන්න විදිහ නැහැ අපිට හිඟන්නේන්ට දෙන්න තියා මේ අපිටවත් මේ දවස්වල කණ්ඩ විදිහක් නැති වෙයි. ගන්නෙක් නෙමේ. මිස් මේ බලන්නකො බල්ලෙක් කෑවනේ මේ හා පැත්තේ ගෙදර බල්ලා කෑවනේ. මම මේ පොඩි ප්‍රොජෙක්ට් එකක් කරනවා ඒකේ ආදායයක් දෙන්න. ඉඳ ගන්න මහත්තයා ඉඳ ගන්න ටක් ගාලා ඉඳ ගන්න. කොල්ලෝ මේ මහත්තයාට තේ ටිකක් දෙන්න මේ තේ ටිකක් හදාන්න එන්නකෝ. යන්න කොල්ලෝ. කියන්න මහත්තයා. මේ කීනි තේ කොල නෑනේ. තේ ඕන්නේ නැහැ. කියන්නකෝ මහත්තයා. අපි ආයේ අපි හම්බ කරොත් අපි කන සංගමය. හරිනේ. මේ ඔයාලගේ ගෙදර කී දෙනෙක් ඉන්නවා සමාජිකයෝ? මායි මහත්තයයි ඔක්කොම ඉන්නවා 15ක්. ඔප්පේ අම්මී 15ක්? ඒතකොට මේ 13ක් තුන ළමයි දින්නේ? ඔව් ඔව් මේ ගානක් නැතුව හදලා දැම්මා මහත්තයා 13ක්. ඒක නේද? මේ පොඩ්ඩක්
ඔයාලා මේ 13 දිනෙට කන්න දෙන්න මහත්තයා මොකක්ද කියන රස්සාව? කරන්නේ මහත්තයා කුලියට යනවා ලැට් වලවල් හාරන්න යනවා නෙළුම් අල හාරනවා පොළට ගිහිලා තමයි ජීවත් වෙන්නේ මහත්තයා. මේ ඔයාගේ මහත්තයා බොනවා නේද? ඉඳලා හිටලා බොනවා මහත්තයා. ඔව්නේ. මේ මට මේ ගමේ මිනිස්සු කිව්වා මට පොඩි ආරංචියක් මේ ගමේ මිනිස්සු කිව්වා හැම එක්කෙනෙක්ම වගේ මේ ඔයාගේ මහත්තයා හැමදාම රැට බීලා ඇවිල්ලා උඩු බුරනවා කියලා. අපේ මහත්තයා බීලා බුරන්න උඩු බුරන්න බල්ලෙක් නෙමෙයිනේ මහත්තයා. ඒ ගමේ මිනිස්සු කියන්නේ බොරු කතා ඔය. හැමදාම ওই මිනිස්සයා අපිට ආධාර ලැබෙයි කියලා ওই මිනිස්සයාට හැමදාම කතා කියනවා. ඒ වුණාට අපේ මහත්තයා බොන්නේ මහත්තයා. ඔයාලට එහෙම ආධාරයක් දෙන්නේ මේ සල්ලි වලට බිව්වොත් මොකද? එහෙම බොන්නේ මහත්තයා. බොන්නේ. මින්ද මොකක් හරි බලමු පාපේ. ඔයාලට මේ ආධාර දෙන්න බෑ. මගේ රස්සාවටත් එක කෙරෙනවා. මේ රැට ඇවිල්ලා බලනවා අපි ඔය ලොකු මහත්තුරු ඇවිල්ලා රැට බලනවා මේ සල්ලි නැති අයට දුප්පත් අයට දුන්නේ කියලා බලනවා. ඒකයි. චුට්ටක් ඉන්නකො මහත්තයා මං ගෙට ගිහින් එන්නක චුට්ටක් ඉන්න මහත්තයා චුට්ටක් ඉන්න. මේ වැඩි වෙලා ගන්න එපා මට යන්න ඕනේ. ඒ මිනිහා තමසේ වමනේ දානවත් අර මිනිහා ආධාර දෙන්න ඇවිල්ලා ඉන්නේ. තමසේ බොනවලු කියලා ගමේ හැමතැනම නීච කියලා ඒ මිනිහට. දැන් ආධාර දෙන්නේ නැහැ. දැන් හොඳයිද වැඩේ? ඈ මොකක්ද වෙන්න ගියා කොහොම ගියපුවම හරියනවද? එතනට මොකද කරන්නේ? දැන් තමසට වෙරි හිඳමාද? අපි මෙහෙම වැඩක් කරමු දැන්. අපි තුන්සිරියට එන්න කියලා තමස බොණ්ඩ ගේන්න කියනවාකො. ඔය බොන්නේ කොහොමද ගෑණි? තමසට බොණ්ඩ නෙමෙයි ඔයි. අර මිනිස්සයාට බොණ්ඩ දීලා සල්ලි ටික ගමු අපි ආධාර දෙන සල්ලි ටික ගමු. පිටට දීලා හරියනවද? අපිට කොහොම හරි ගන්න ඕන ළමයි 13 දෙනෙක් එක ජීවත් වෙන්නේ. කොහොමද කියලා බලනකො තමසේ. තමසට නිකන් බොණ්ඩ පුරුවා. කොහොම හරි සල්ලි ටික ගන්න බලන්න. මොලේ නේ මොල ගලපු නැවක් ඈ. ඒ කියන්නේ මම තමස ඇත්තට ආදරේ. නොන ආදර මගුලක්ද තමසේ කියන්නේ ඔය යනවා අර ආධාර ගන්න සල්ලි ටික ගන්න කොහොම හරි පුන්සිරියක් අන් යනවා ගිහිල්ලා යනවා. ඔහෙ නෙමෙයි. මෙහි යනවා. පුන්සිරියක් යාගෙන ඉන්න. පොඩ්ඩක් ඉන්න මම උනාඩි හරි ඉක්මනින් එනවා ගිහලා යනවා. Ay bak. Mat vete ya. Ini kayak ini. Ate. Anaknya di mana? Ini kau dah mama? Kau dah mama? Mate. Dek kau dah. Udah kau biar. Ini mana ni? Ini hati. Ini ayo mana? Ni? 아니래. 여기 볼거 온다리잖아. 어제 그거 온다리 다음에 생겼어. 다나무 그다음에 맞대야. 아 왜? අවුරුදු සවේ විකට ඇදුමට හරිද මහත්තයා දිනුම් දිනු මහත්තයා හරිද දෙන්න කිරි මහත්තයා දෙන්න මහත්තයා එහෙනම් ලොකු දව කෙරේ මහත්තයා එහෙම කියන්නේ ඈ දිනපු එකට එහෙනම් මහත්තයා මෙන් පාර උතු සරණයි රක්කනේ එහෙනම් අය සම්බ මහත්තයා අවුරුදු අය ඊළඟ පාරක් ගන්න මං එක ගැහුවේ ඔයා ගහලා දෙනවා හරියා පරිස්සම මහත්තයා බයි පරිස්සම මහත්තයා උසරණ බියල්ලාගේ යමරන්න ගියගිද ගෑණි අපිට අවුරුදු කෑම හැටි මෙදා නේ කීයද බං තිබ්බ මං කරන්නේ 50000ක් තිබ්බා අම්මට සීසියා මේ මෙදා පාර කමු අවුරුදු සැපට කමු අපි පාටියක් ගම්වද මේ ඒක නෙමෙයි අද රැට පාටියක් දාමු පියම් බඩු ගේන්න දාම් පාටියක් දාම් බඩු ගෙනල්ලා හොඳ පන්නයක් ගමු නේද හරි ළමයින්ටත් කතා කරන්නකො බඩු ගේන්න යන්න කොයි පුතේ එහාර යන්න පුතේ යම බඩු ගේන්න පුතේ ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මේ ඔක්කොම කියන්න බෑ මේ පුතේ හරි නුඹ තාත්තා අනිත් අවුන්නේද මං ආවා අපි යනවා උන්ට ඔක්කොම කියන්න එපාලා දෙන්න බා නම් දෙන්න බහතුම කියන්න බෑ මට චකල අර මහත්තයාට කොහොම හරි බොණ්ඩ දීලා සල්ලි ටික ගත්තනේ හිමීට දොර බහ අරුන් දුන්නේ බවුනේ පොඩ්ඩින් ටික අපේ බබා හයි කරන්නත් සල්ලි තියන්න හොඳද දොර අට පට තම නෝ නෝ තියලා විහාරෙට යන්න
යම හදිසි යමම් බං අද යකෝ පට්ට අත යන්න ඕනේ බං. ඔව් නෑ ඔව් අද දොරවල් දැම්ම හැකි වර යන්න.